සුබ දවසක් කියලා පිළිගන්නවා මගේ අලුත්ම වීඩියෝ එකට. ඉතින් ටික දෙනෙක් කතා කරලා අහපු දෙයක් තමයි මේ ටූ ස්ටොක් වාහනේ ගියර් වල යද්දී මේ වාහනේ ගස්සනවා. එතකොට හොක් හොක් ගාලා සද්දයක් එනවා. හරියට ගියර් වල සිලෙක්ට් වෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ ලෙඩේට තමයි මේ වීඩියෝ එක කරේ. ගොඩ දින කිල්ලපු හින්දා. ඉතින් මේ තියෙන අපේ ගෑරේජ් එකට රිපෙයාර් එකකට ආපු වාහනකින් ඒ වගේ ලෙඩක් ආපු එකකින් හදපු එකක් තමයි මේ ගලෝප එකක්. මේ තියෙන ජීරේජ් එකක්. ඉතින් අපිට ඉස්සල්ලා මෙතනදී බලා ගන්න පුළුවන් මේ ඉස්සල්ලා මෙතන මේ පින් එක වැටෙන තැන කැපෙනවා. දැන් මේක මේ පුරවලා තියෙන්නේ මෙතන. එතකොට උතන ඕක හදා ගන්න පුළුවන්. එතකොට රෝලර් කිට් එක තියෙනවා. රෝලර් කිට් එක දා ගන්න පුළුවන්. මේ වලට පේන්න තියෙන උතන රෝලර් කිට් එක. ඉතින් රෝලර් කිට් එක දා ගන්න පුළුවන්. ඒක වීඩියෝ එකක් මම කලින් කරලා රෝලර් කිට් එක දාන. ඒක එහෙම වුණාමත් මේ සිලිට් වෙන්නේ හරියට ගියර් වලට. ඊට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන මේ අපි ප්‍රොජෙක්ට් එකේ බල්ලා කෑල්ල කියන තව ෂාෆ්ට් එකක් තියෙනවා එතන. ඒකේ ඔන්න ඔය කැරගෙන කෑල්ල ගෙවිච්චාමත් ගියර් වලට සිලෙක්ට් වෙන්නේ නැහැ හරියට. ඉතින් මෙතන තියෙන ප්‍රශ්නේ තමයි මේ ඔතන පින් එකක් ගහලා තියෙනවා. ඔයාලට පේනවද දන්නේ නැහැ. මේ මෙතන පොඩි ප්ලේ එකක් තියෙනවා. ඉන්නකො හරියට බලමු. ඔන්න ඔය ප්ලේ එක. ඔන්න ඔය ප්ලේ එකේ හින්දා මේ ගියර් වල ගස්සන ප්‍රශ්න එතකොට හරියට සිලිට් වෙලා තියෙන්නේ නැහැ. ගියර් වල තියෙද්දි ආයි නියුට්‍රල් වෙනවා. ඒ කියන්නේ කුරුස ප්‍රශ්න වලටත් ඒ වගේ එනවා. සාමාන්‍යයෙන් මේක අපිට බලලා මාරු කරගන්න පුළුවන්. මේ වලට පේන්නේ හෙල්ලෙනවා. ඉතින් අපිට ආපු වාහනේත් තිබ්බේ ඔය ලෙඩේ. ඒකෙත් තිබ්බ අර හොක් හොක් ගාලා සින් සද්දෙයි ගියර් වල සිලිට් වෙන්නේ නැහැ. ඉතින් අපිට රිපෙයාර් කරන්න පුළුවන් නම් මේක අපි රිපෙයාර් කරනවා. මෙතන අපිට රිපෙයාර් කරන්න බෑ. මොකද ගියර් එකක් මාරු කරන්න ඕනේ මේ වෙලාවට. ඉතින් මෙතන ප්ලේ එකකින් ඉඳ ගියර් එක අපි මාරු කරා. ඉතින් ඔයාලටත් ඒ වගේ ප්‍රශ්න ඇති මේ බලන්න ගොඩ දෙනෙක් කිල්ලපු වීඩියෝ එකක්. ඒ කියන්නේ කතා කරලා හැවස කීප දෙනෙක් මට මේ වගේ වුණා මෙහෙම වුණා කියලා. ඉතින් මේ තියෙන්නේ ප්ලේ එක. ඉතින් ඔතන පළු පින් එක ළඟ ගිහවිලා තමයි ප්ලේ එක තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට අපිට හදලා ගොඩ දාන්න බෑ. ඒ වෙලාව අපි කරන්නේ මේක මාරු කරන එක තමයි. රෝලර් කිට් එකක් වගේ දෙයක් මාරු කරගන්න පුළුවන්. ඔයාලට වීඩියෝ වල ඇති බලන්න මගේ වීඩියෝ වල තියෙනවා. කොහොමද මේ ජීරේජ් එක රිපෙයාර් කරන්න කියලා. ඉතින් ප්‍රශ්න ගැටළු මොනවා හරි ඇති තියෙනවනේ යටින් කමෙන්ට් කරන්න. ඒකට පුළුවන් විදියට මේ අපි රිප්ලයි කරන්න. ඉතින් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අලුත් වීඩියෝ එකකින් හම්බුනේ මේක චූටි වීඩියෝ එකක්. එතෙක් ඔබට සුබ දවසක්. ගිහින් එන්න.